Hello. අද අපි කතා කරන්නේ මේ ING ෆෝම් එක පිළිබඳව. ඒ කියන්නේ going, reading, eating වගේ දේවල්. දැන් මේක විවිධ පැතිවලට දුවන හින්දා සමහර අයට මේක තේරුම් ගන්න අමාරු වෙනවා. gerund කියනවා, present infinitive කියනවා. ඊට පස්සේ විවිධ ආකාරයෙන් adjective ෆෝම් එකක් විදියට එනවායි කියනවා. ඉතින් විවිධ විදියට එන හින්දා. ඉතින් මම අද පෙන්වන්න හදන්නේ නම විදිහක් මේ ING ෆෝම් එක එන ආකාර. හරි. එහෙමනම් අපි යන් වීඩියෝ එකට බලන්න. මම කැමති ඔබ මේ වීඩියෝ එක පිළිබඳව ඔබේ අදහස් පහළ දක්වනවා නම් තව මොනවද ඔබට ඕනි? ඔබට ගැටලු වෙලා තියෙන ග්‍රැමර් කොටස් මොනවද? ඒවට අපිට උදව් කරන්න පුළුවන්. ඔබ ලියා දක්වනවා නම් කමෙන්ට්ස් වල. හොඳයි. පළවෙනි එක අපි කවුරුත් දන්නවා. She is reading a book. You can see that. නේද? She is reading a book. එතකොට මේ she is reading a book කියන එක basically of this is the timeline. මම මේ කියන ගමන් ඉංග්‍රීසියනුත් ටික ටික කියනවා. හොඳේ මොකද ඔබට ඉංග්‍රීසි නැහි සිංහල විතරක් ඇහෙනවා කියන එක ගැටලුවක්. ටෝටල් ඉංග්‍රීසි වලින් යන්න පුළුවන් නම් තමයි හොඳ. එහෙම බැරි කණ්ඩායම් සඳහා තමයි මම මේක කරන්නේ. ඒ අයටත් යන්න පුළුවන්. ඒ ගැන අපි වෙනම කතා කරමු. ඉතින් ඒකින්ද මේක යන අතර ඉංග්‍රීසිනුත් යම් යම් දේවල් කියවෙනවා. ඒවා තමයි වඩාත් වැදගත් වෙන්නේ මට හිතෙන විදිහට. කොහොමනත් ඔබට සිංහලනුත් කියන ඉඳ තේරෙනවා. She is reading a book. You can see the picture. ඒ වගේ ඉංග්‍රීසියෙන් කිව්වට කමක් නැහැ නේ ඔබට නේ මං කියන එක. She is reading a book. You can see a beautiful girl and yeah, this one is really colorful, red and this thing and there is a book. මේ පොඩි දේවල් කිව්වට කමක් නැහැ මන්නේ. හරි. දැන් she is reading a book. මේක අපි දන්නවා we know that this is present continuous tense. Clear? Yeah, that is it. Inform එකත් be එකත් එක්ක එනවා. අපි මේක දන්නවා. මේ වෙලාවේ වෙමින් තියෙන දෙයක් time of speaking. Make a past ඇත්තටම make a future. Yes, present නෙමෙයි past. That is it. එතකොට present continuous tense we know this. මේක තමයි අපි හොඳටම දන්නේ inform එකේ. දෙවෙනි එක swimming is good exercise. Swimming is good exercise. දැන් මේකෙදී මේ දැන් ඔබ ඕනෑම ක්‍රියාවක් අරගෙන ඒක ing කරොත් ඒක නාමපදයක් වෙනවා noun එකක් වෙනවා. බය නැතුව. දැන් අපි හිතමු go කියන්නේ යනවානේ. going කියන්නේ යන වැඩේ යෑම. smoking is bad. smoke දුම් බොනවා. smoking දුම් බීම දුම් බොනවා කියන වැඩේ ඒක නරකයි. අපිට කියන්න පුළුවන් Amila is bad. Amila කියන්නේ noun එකක් නේ Amila. ඒ වගේම අපිට කියන්න බෑ smoking is bad. ඒතර Amila කියන තැනටයි smoking ආවේ. අපිට දාන්න පුළුවන් වුණ එක noun එකක් හින්දා. verbal noun කියලාත් කියන අපි මේවට gerund කියලා කියනවා. ඒකින්ද inform එකක් නාමපදයක් විදිහට අපි සලකනකොට අපි ඒකට gerund එකක් කියලා කියනවා. කොහේ ආවත්. ඒ gerund වැඩ කරන විවිධ විදි තියෙනවා. ඒවා ඉගෙන ගන්න වෙලාවක් නෙමෙයි මේක. හැබැයි මෙතන අපිට වෙනවා swimming කියන වැඩේ is good exercise. So therefore swimming is a noun. Yes. හරි. ඒ නිසා ඒක act like a noun. මේක noun එකක් වගේ තමයි act වෙන්නේ. ඒ නිසා මේක gerund එකක්. ඒ දෙවෙනි එක අපි කතා කරේ. තුන්වෙනි එක he is interested in learning English. Yeah, we can see that there is a guy. He is using a headphone. And hello, we can hear. We cannot hear. We can see that something is going. Maybe he is listening to audiobook or a podcast or whatever. It's quite okay. ඒ කැලි මං ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක පොඩ්ඩක් මොකක්ද අපි කියන්නේ උපේක්ෂාවෙන් අහගෙන ඉන්න හොඳේ. ඒ කැලේ තමයි වටින්නේ මේ ග්‍රැමර් ලෙසන් එකට වැඩිය. ඒකින්ද සිංහලෙන් ග්‍රැමර් ඉගෙන ගන්න මං ඉංග්‍රීසියෙන් කතා කරන දේවල් පොඩ්ඩක් අහන්න ලැන්ග්වේජ් එක හැදෙන ඒවා. So therefore it is really important to listen to total English. Okay, right? He is interested in learning English. එයා හරි උනන්දුයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. Hello, yeah, what is that? He is interested in learning English. Yeah, in learning English. This is a preposition you can see. මේක preposition එකක් after preposition. Preposition එක නිපාත පදයකට පස්සේ අපි verb එකක් දාන්න try කරනවා නම් ඒක generally ing වෙනවා. හරිද? ing වෙනවා. එතකොට අපි හිතමු he is interested in learning English. ඔබ මේක දන්නවා. For going. For eating. Yeah. For using. ඒ වගේ අපි දානවා නේද? right? After. a preposition. After going there. මෙන් පස්සේ after going there. after go නෙමෙයි එතකොට. after going there. preposition එකට පස්සේ inform එක එනවා කියලාත් ඔබ මේක දන්නවා. හරි. එතකොට මේක preposition එකට පස්සේ ආවට ඇත්තටම මේකේ gerund තේරුමක් එන්නේ. මේ බලන්න.
ඒ කියන්නේ මේක නාමපදයක් විදිහට ක්‍රියා කරන්නේ. He is interested in learning English. දැන් අපි කිව්වොත් he is interested in stories. Yeah. දැන් ඒතකොට stories කියපුවා මේක නාමපදයක්. එතකොට he is interested in swimming. Swimming නාමපදයක් විදියට තමයි එන්නේ එතකොට. මේක after preposition generally when a verb comes it goes to the ing form and it acts as a noun, so therefore it is in gerund form. හතරවෙනි එක I enjoy reading මේකත් gerund පැත්තට තමයි යන්නේ. සමහර verbs මේක හරි වැදගත් දෙයක් ඔබට. සමහර verbs වලට පස්සේ verb එක ing form එකකින් තමයි එන්නේ. හරි ලස්සනයි ඒව කතා කරනකොටත්. දඟලන්න දෙයක් නෑ මේ සුද්දෙක් වගේ කතා කරන්න නෙමෙයි. ඒක තමයි හැටි. ඒක වෙනස් කරන්න අමාරුයි අපිට. දෙවිදියටම එන තැනුත් තියෙනවා. I enjoy reading. බලමු අපි ඉදිරියට ගිහිල්ලා. After certain verbs සමහර verbs වලට පස්සේ ing form එක එන්නේ. I enjoy reading. මං හරි enjoy කරනවා reading. I hate reading. මට එපා වෙලා තියෙන reading. hate වලට පස්සෙත් එන්න පුළුවන්. එතකොට අර enjoy, hate වගේ සමහර verbs වලට පස්සේ ing form එක එන්නේ. ඒ කීපයක් අපි ගත්තොත් enjoy. I enjoy reading. අපි කාට හරි කියන්න පුළුවන් finish eating. ඔය කණ එක ඉවර කරපන්කෝ නතර කරපන්කෝ ඉක්මනට. finish eating. yeah. forgive. forgive කියන්නේ සමාව දෙනවා. like කැමති. I like reading books. I enjoy reading books. yeah. dislike කියන්නේ පැත්. start stop. start learning English. ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න. අපි කාට හරි උපදෙසක් දෙනවා. start learning English. stop watching films. ඔය ෆිල්ම් බලන එක නවත්තන්නකෝ. fancy කියන්නේ like love කියන idea එකමයි. I fancy meeting people. මම කැමති මිනිස්සුන් හම්බ වෙන්න. consider සලකා බලනවා. admit පිළිගන්නවා. නේද? He admitted stealing money. ඔහු පිළිගත්තා මුදල් හොරකම් කරා කියලා. So therefore here even you find that the reading this thing acts as a noun, so therefore it is gerund on the other hand. yeah, the man standing there is my teacher. අන්න අතන හිටගෙන ඉන්න ආදියා මගේ teacher. අපි කියන්නේ the man is standing එහෙම මොකුත් නෑ මේකේ. the man standing නිකන් ඉංග්‍රීසි ගොඩාක්ම හුරු නැති කෙනෙකුට මේක වැරදි කියලා හිතෙන්න ඉඩ තියෙනවා. the man standing. යාට හිතෙන්නේම the man is standing කියලා. ඇත්තටම මෙතන මේ ellipsis එකකුත් ඒ කියන්නේ මේ වචන අයින් කරපු ගතියකුත් අපිට එක පැත්තේ the man who is standing there is my teacher. who is standing කියන එකේ who is එක අයින් කරා අපි. ඔය ellipsis කියලා කියන්නේ ඔබ ගහලා බලන්න. ඒ කියන්නේ අපිට පුළුවන් තේරුම තේරෙනවා නම් යම් තැන් වලින් යම් කැලි කෙලින්ම අයින් කරලා දාන්න. ඒ වෙනව කතන්දර ඒවා. ඒ ලොකු බර කතා කියලා මම කියන්නේ නැහැ. ඔය සරල දේවල් ඕවා. ඔය මේවා අමාරුයි කිව්වට මේ කිසිම අමාරුවක් නැහැ මේවයි. නිකන් හරි වැදගත් මාර අමාරු සංකීර්ණ බොරු කතා එහෙම මොකුත් නැහැ මේවා. එහෙනම් ඉතින් ඔය හිඟන සුද්ධ කතා කරයි ඉංග්‍රීසි. හරිද? සිංහලත් එහෙම තමයි. ඉතින් මේකේ කිසි අමාරුවක් නැහැ. හරි විදියට ට්‍රැක් එකට වැටෙන්න ඕනේ අපි. ග්‍රැමර් විතරක් ඉගෙන ගන්න try කරන්න නැතු මම ඔබට පෙන්නන්නම් අපි ග්‍රැමර් විතරක් ඉගෙන ගන්න ගියාම වෙන වැඩේ මොකක්ද කියලා. එක්ක මේ වීඩියෝ එකේම නැත්නම් මම පොඩි වීඩියෝ එකක් කරලා පෙන්නන්නම් ඔබට මම. The man's grammar is really important. grammar මාර වැදගත්. ඒක හරිම හොඳයි මේ භාෂාව ඉගෙන ගන්න grammar දැනගන්න එක වැදගත්. හැබැයි ඔබට grammar වල විතරක්ම නිරත වෙලා නම් කතා කරන්න බෑ. ඒක හරිම පැහැදිලි. ඒ ගැන මුකුත් කතා කරන්නම දෙයක් නැහැ. එහෙමනම් ඉතින් grammar ඉගෙනගෙන ඔය ඉස්කෝල වලින් අවුට් වෙන ඔක්කොම කතා කරාවිනේ ජෙනරල් ඉංග්‍රීසි වී ඕ ලෙවල් ඉංග්‍රීසි වී සමහර ලිටරේචර් ඔක්කොම කරලා. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් ඉතින් එතන දෝෂයක් තියෙනවා. ඒක කතා කරන්න දෙයක් නැහැ ඒකේ. වැරද්දක් තියෙනවා. ඒක අපි පිළිගන්න වෙනවා. විසඳුම මොකක්ද කියන එක තමයි කාටවත් තියෙන ප්‍රශ්නේ. වරදිනවා කියන එක අපිට අද්දුරේ ප්‍රත්‍යක්ෂයි. The man standing there is my teacher. The man who is standing there is my teacher. අතන හිටගෙන ඉන්න කෙනා මගේ teacher. ඔව්. කොහොමද මේක ආවේ? මේකත් අර helps describe action thing person. The man standing there. එතකොට මේ මෙතන නම් පුද්ගලෙක් තමයි විස්තර කරලා තියෙන්නේ නේද? person කෙනෙක්ව. The man standing අර හිටගෙන ඉන්න මිනිහා කියන idea එක. හරිද? ඒ විදිහට. එතකොට මේක පුළුවන් දෙයක් action එකක් ඕන දෙයක් විස්තර කරන්න පුළුවන්. දැන් මේක ඇවිල්ලා තියෙන්නේ present participle එක.
ප්‍රසන්ට් පාටිසිපල් කියලා කියන්නේ ඇත්තටම මේක ප්‍රසන්ට් පාටිසිපල් එක ප්‍රසන්ට් කන්ටිනියුස් වලත් ප්‍රසන්ට් පාටිසිපල් එන්නේ මෙතන මේ පාටිසිපල් ගැන ඉන්ෆිනිටිව් ගැන ඉගෙන ගන්න පාඩමක් නෙමෙයි හින්දා මම ඒව විස්තර කරන්න යන්නේ නැහැ ලොකුට පොඩි දෙයක් මම හැබැයි කියන්න. ප්‍රසන්ට් පාටිසිපල් එකක් කියන්නේ අපි අර දැන් ප්‍රසන්ට් කියලා කියන්නේ ඒ වෙලාවේ කරමින් ඉන්න දෙයක්. ප්‍රසන්ට් පාටිසිපල් ඒ වෙලාවේ වෙමින් තියෙන දේවල ක්‍රියාව තමයි ප්‍රසන්ට් පාටිසිපල් එක කියන්නේ. ඉතින් ප්‍රසන්ට් පාටිසිපල් එක එක දේවල් වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩින් කියපුවාම දැන් මේ වෙලාවේ කවුරු හරි හිටගනිමින් ඉන්නවා වගේ. ඒක අතීතයේ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ අපිට. ඒ යම් මොහොතක වෙමින් තියෙන දෙයක් ඉන්ෆෝම් එකකින් දාපුවාම මේක ජෙනරලි හිතන්නකො ප්‍රසන්ට් පාටිසිපල් එක කියලා. ගොඩක් වෙලාවට ඒක ඇඩ්ජෙක්ටිව් එකක් එනවා. විදියට ගන්නත් පුළුවන්. අපි හිතමු රනින් වෝටර් නේද? ගලන ජලය. වෝටර් වලට නාම විශේෂණයක් වගේ එනවා රනින් වෝටර්. මේ නේද? ඩ්‍රින්කින් වෝටර් ඒ විදියට. අපි මෙතෙන්ට එමු. The man standing there is my teacher. You can see a guy, a couple here, and another guy, and there is a lady. He is describing something. Yeah, he is showing the guy over there to this lady, saying that the man standing there is my teacher. The man who is standing there is my teacher. මෙහෙම කියමුකෝ අපි. The man is standing there. අන්න අතන අර මිනිස්සයා හිටගෙන ඉන්නවා. He is my teacher. එයා මගේ ගුරුවරයා. ඒකම තමයි මේන්නේ. කොහොමුණත් අවසානයේ අවිල්ලා තියෙන මේ ස්ටෑන්ඩින් කියන්නේ යම් මොහොතක වෙමින් තියෙන දෙයක ඉන්ෆෝම් එක. ඒක ප්‍රසන්ට් පාටිසිපල්. ඉතින් මේ වචන වලට බය වෙන්න එපා. මේව වැඩක් නැහැ. කවුරුත් පාරේ දිහාන්නේ ප්‍රසන්ට් පාටිසිපල්ද කතා කරන්න කියලා. එහෙම වැඩක් නැහැ. ඒකින්ද මේ පස්වෙනි එක අපි කතා කරේ. Walking home, I met an old friend. Walking home. When I was walking home, I met an old friend. ඒක when I was walking home කියන එක වාක්‍යයක්ම නෙවෙයි. when I was walking home කියන එක සම්පූර්ණ නෑනේ. මම ගෙදර යමින් ඉන්නකොට ඒක සම්පූර්ණ නෑනේ. වාට තේරෙනවා. ඒක කියලා අපිට බලාගෙන ඉන්න බෑනේ. අපේ මොන දිහා බලන් ඉන්නවා ඊටු ටික මොකක්ද කියලා somebody who is listening to. So therefore when we say that when I was walking home, I cannot stop there at that point. I have to say when I was walking home, I met an old friend. Yeah, that is said. But when I was කියන එක මං අයින් කරා. Walking home, ගෙදර යන ගමන්, ගෙදර යමින් ඉද්දි, I met an old friend. මට පරණ යාළුවෙක් හම්බ වුණා. So therefore that is reasonable, right? Why should I say when I was walking home, I met an old friend? If you can understand, walking home, I met an old friend. Economical. Yeah. So that is it. එතකොට additional information about the subject. කාටද දැන් මේ මිනිස්සයා හම්බුනේ යාළුවා මටනේ. Walking home. When I was walking home, මම ගෙදර යමින් ඉන්නකොට මං ගැන තමයි මමනේ ඇවිද්දෙත් මං ගැන වෙනින් විස්තරයක් මෙතන දෙන්නේ. Additional information about the subject. Yeah, that is it. So part of a participle phrase. When I was walking home, whatever it is. So part එකක් ඒ කැලිත් අයින් කරලා ෆ්‍රේස් එකකින් අපිට ඕනි කැලි විතරක් තියාගත්තා. කතා කරනකොට ගොඩක් හැලෙනවා හොඳේ. හලනවා හොඳේ. Hari. අපි යන් to the next slide, 7th one. He saw running water. He saw running water. What type of water? What is the nature of water? Running water. Is it drinking water? Don't know. Yeah. We saw running water. අපි දැක්කා ගලන ජලය. එතකොට ගලන ජලය. හරිද? අපි තුමු pure අපි තුමු fresh water කිව්වොත් adjective එකක් නාම විශේෂණයක් මිරිදිය. brackish water කිව්වොත් කිවුල් දිය. marine water කිව්වොත් මූදු දිය. The running water කිව්වොත් අර marine වගේ නාම විශේෂණයක් විදිහට අවිල්ලා දෙනවා. So therefore you can see that we saw running water. By saying this we indicate that we saw a type of water but it is running water but not stagnant. එකතන පල්ල වී තියෙන water නෙමෙයි අපි දැක්කේ. We saw running water. අර අතන විලේ අරකේ මේ විල් නෑ ලංකාවේ. අර අතන තියෙන මේකේ වතුර ගලන්නේ නෑනේ. No. We saw running water there. Yeah. Water is running actually. Yeah. We saw running water. එතකොට ගමන් කරමින් ඉන්නෝ. Yeah. ගමන් කරමින් තියෙන running water. Yes. Water was running. අර participle පැත්තට තමයි ආපහු යන්නේ. ඒ මොන්නේ we saw running water. අපි දැක්කා ගලන ජලය. So inform comes as an adjective or attributive use. That is ලක්ෂණයක් පිළිබඳව කියනවා. It was an interesting book.
දැන් ඔබ මේක ඕන තරම් කියලා ඇතිනේ. interesting film, interesting story. interest කියලා verb එකක් තියෙනවානේ. interesting, interested, interest, things like that. I mean, this word has coming from the verb interest. Interest, interesting. Interesting book. The book is interesting. It was an interesting book, yeah. We saw running water. Next thing, I look forward to meeting you. අපිට නිකන් හිතෙනවා කියන්නේ I look forward to meet you when we write letter. මම ඔබ හමු වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. So you would say I look forward to meeting you, not I look forward to seeing you. I look forward to meeting you. Yeah, probably. So therefore, after two, ing form comes. ඒකින්ද common fixed patterns. මේවා අර මේවට අයිති වෙන්නේ නැහැ. ඒකේ එහෙම තමයි. එහෙම දේවලුත් තියෙනවා. හරිද? fixed වෙලා තියෙන්නේ ඒක. මේ common fixed patterns තව තියෙනවා දැන් I am used to මම පුරුදු වෙලා ඉන්නේ. I used to නෙමෙයි. I used to කියන්නේ මම පුරුදු වෙලා හිටියානේ. I am used to මට දැන් ඒක හරි පුරුදුයි. I'm used to cooking. I'm used to cooking. මට උයන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඒකත් ජෙරෙන්ඩ් වගේ තමයි ඉන්නේ. I'm used to cooking. මට හරි පුරුදු දැන් උයන එකේ ප්‍රශ්නයක් නෑ මට. Something like that. 8th one. 9th one. Feeling tired, she went to bed. As she was feeling tired. Because she was feeling tired, she went to bed. දැන් මේ කැලල අයවිල්ල තියෙන්නේ. Because she was feeling tired at a වෙහෙස හින්දා she was feeling tired at a හරි මහන්සි. Because she was feeling tired, she went to bed. එතකොට as she was, because she was කැලි ඔක්කොම අයින් කළා අපි feeling tired වෙහෙස දැනීමෙන් ඇය ඇඳට ගියා. නේද? She went to bed. එතකොට feeling tired. මෙතන ඇවිල්ලා තියෙන්නේ shortened form of a clause. clause එකක් short කරලා තියෙන්නේ. As she was feeling tired, she went to bed. As she was feeling කියන එකේ as she was කියන එක අපි කපලා තියෙන්නේ. reduced clause. මේක clause එකක් reduce වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඔබට පේනවා ing form එක විවිධ ආකාරයකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඕකයි කතන්දරේ ඉතින්. හරිද? ඒකින්ද ඔබට මොනවද අමාරු කියලා ග්‍රැමර් වල දක්වන්න මේකේ අපි කියන්නේ පැහැදිලිවම ග්‍රැමර් විතරක් ඉගෙනගෙන ග්‍රැමර් දැනගත්තා කියලා ඉවරලා ඔබට යන්න බෑ ග්‍රැමර් කියන එක අති මහත් කතන්දරයක්. හරිද? ඔබට ඒක ග්‍රැමර් තරණය කරලා ඔබට කරන්න බෑ. දැන් මම එක එක්සැම්පල් එකක් කියන්නම්. දැන් ඒක ඔබට තේරුම් ගන්න. දැන් අපි හිතමු අපි කියනවා ඔයාද නිමල්ගේ පාටියට යන්නේ. ඔයාද නිමල්ගේ පාටියට යන්න හිතන් ඉන්නවා නම් ඔයා නිමල්ගේ පාටියට යන්න හිතලා තියෙනවා නම් ඔයා මහ ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. අපි මේක සිංහලෙන් කියනවනේ. ඒතර අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඉංග්‍රීසියෙන් කියනවා අපි කියන්නේ if you are going to Nimal's party you are going to face a big problem. ඒ වගේ නිකන් අදහසයි. if you are going වාට තේරෙනවා මං කියන එක තමයි ඒක තමයි මං කියන්නේ. present continuous වලින් අපි plan එකක් නේ කියන්නේ. දැන් මගේ plan එක මම නිමල්ලා ගෙදර පාටියට යනවා කියලා I'm going to Nimal's party this evening. ඒකනේ මට කියන්න ඕනේ. ඔයාට කියන්න කිව්වොත් එහෙම මම අද නිමල්ලා පාටියට යන්න හිතන් ඉන්නවා කියලා. ඒතර ඔයාට කියන්න වෙන්නේ I'm going to Nimal's party this evening. හරි. එහෙනම් මම නිමල්ගේ පාටියට යන්න හිතන් ඉන්නවා. if I'm going to Nimal's party this evening වෙනින් කෙනෙකුට කියන්නේ if you are going to Nimal's party this evening ඔයා ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. You are going to face a big problem. ඒතර දෙපැත්තටමයි present continuous tense. හැබැයි ඔබ අපි ඉගෙන ගන්න conditional clauses හතරම මේක නෑ. එකෙත් නෑ, zeroත් නෑ, දෙකෙත් නෑ, තුනෙත් නෑ. ඒතර අපි මේක කියන්න ගියාම අර සිංහල භාෂාවෙන් කියන වගේ කොර වෙනවා. අපි ග්‍රැමර් කල්පනා කරන්න ගියොත් මේක අපිට කියන්න වෙන්නේ නෑ. මොකද ග්‍රැමර් ඔක්කොම පිරිමහන්න බෑ ග්‍රැමර් වලින්. පොඩි අදහසක් දීලා තියෙන්නේ. සමහර තැන්වල එහෙම හිර වෙනවා. ඔයා කිව්වොත් එහෙම මට කුඩේ ගෙදර අමතක වෙලා ආවා. ඇවිල්ලා. I have forgotten. ඔබ දන්නා present perfect tense. ඔබ කියනවා I have forgotten my umbrella at home. හරි. නමුත් හරි ග්‍රැමර් වලට ගියොත් වැරදි. අයි හරි ග්‍රැමර් වලට ගියොත් වැරදි. ඔයා forget කියලා පාවිච්චි කරනවා නම් අමතක වෙච්ච තැන ඉංග්‍රීසි භාෂාවේ ග්‍රැමර් වලදී කියන්න බෑ. එහෙම නැතුව කියන්න පුළුවන්. අපිට කිව්වට වැරද්දක් නැහැ. නමුත් ඔයා ග්‍රැමර්ම ගරු කරන ග්‍රැමර් නැතුව මේව මුකුත් කරන්න බෑ. ග්‍රැමර් විදිහටම කරන්න ඕනි කියලා කියනවා නම්
I have forgotten my umbrella at home කියලා ඔයාට කියන්න බෑ. ඉතින් ඒකින්ද ඕන තරම් කියන්න පුළුවන් දේවල්. හරිද? ඉතින් ඒකින්ද දැන් articles going to bed කියන්නේ going to the bed කියන්නේ දෙකක්. going to hospital කියන්නේ going to the hospital, going to school, going to the school. article එක නැති වෙච්ච ගමන් තේරුම වෙනස් වෙනවා. ඔයා going to prison කියන්නේ ඔයා හිරේට යන්නේ. article එක නැතුව කිව්වොත්. going to the prison කියලා කියන්නේ ඔයා කවුරු හරි බලන්න යන්නේ. ඔයා හිරකාරයෙක් නෙමෙයි. කවුරු හරි හම්බ වෙන්න යනවා going to the prison. bed එකත් එහෙමයි. බුදිය ගන්න යනවා නම් I'm going to bed. ඉගෙන ගන්න යනවා I'm going to school. I'm going to the school. meeting එකට යනවා I'm going to the school. ඉතින් grammar තරණය කරන්න ගියොත් ඔයාට චුට්ටයි ඕම ඉන්නකො පොඩ්ඩක්. මං මේ හරි ආසාවෙන් ඉන්නේ grammar වල බරපතලකම ගැන වීඩියෝ එකක් කරන්න මිනිස්සුන්ට තේරෙන්න මේ අපි grammar දන්නවා කියලා කිව්වට මේ එහෙම දැනගන්න ඕනේ කියලා මං කියන්නේ නැහැ. grammar ලොකුවට අපි grammar දන්නවා කියලා කිව්වට ඇත්තටම මේ grammar කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ Oxford English Grammar. හරිද? මේකේ පොත් තුනක් තියෙනවා. ඉතින් අපි කොහොමද මේවා තරණය කරන්නේ? CDත් එක්ක තියෙන්නේ. හරිද? අපි කොහොමද මේවා තරණය කරන්නේ? මේ තියෙන්නේ මයිකල් මැකාති මහත්තයාද ලෝකේ ඉන්න අංක 1 පෙළේ ග්‍රැමර් කාරෙක් මයිකල් මැකාති මහත්තයා රැවුල වල ඉන්නේ. මැකාති මහත්තයාගේ ග්‍රැමර් පොත පුංචි අකුරෙන් තියෙන්නේ. මේ ග්‍රැමර් කවද්ද තරණය කරන්නේ? දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේ වගේ තියෙන මේ ඇඩ්වාන්ස් ග්‍රැමර් කියලා නෑ. අපි කතා කරන ග්‍රැමර් මේ ඔක්කොම තියෙන්නේ. මේ ඕනම තැනකින් පෙරළුවොත් අපිට හම්බ වෙන්නේ අපි කතා කරන ගැන. We walked, I smoked. She's running, we were laughing. Hey there. Yeah, ඔයගේ. ඉතින් මේ කතා කරන භාෂාවෙන් මේ ග්‍රැමර් ඔක්කොම ලියලා තියෙන්නේ. එතකොට එහෙමයි. ඊට පස්සේ මයිකල් ෂෝන් කියන මහත්තයා ලියපු පොත මේක. ඊළඟට මේක ඇල්ෆබෙට් එකට තියෙන ඇල්ෆබෙටිකල් ඕඩර් එකට ග්‍රැමර් මේකේ තියෙන්නේ. මේක ඇවිල්ලා ජෝන් ඊස්ට්වුඩ් මහත්මයාගේ පොත. මෙයාම තමයි ලියලා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඇඩ්වාන්ස් ග්‍රැමර් කියන එකත්. ඉතින් මේ ග්‍රැමර් අපරිමිතයි. අනිත් පොතක් මේක ඉතා හොඳ පොතක්. අපේ ලංකාවේ අපි ඉගෙන ගන්න අය ගොඩක් පාවිච්චි කරන එකක් ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි ග්‍රැමර් ටොම්සන් ඇන්ඩ් මාර්ටිනට්. හොඳ පැතිකඩක් තියෙනවා මේකේ. හරි සුන්දර පොතක්. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. ඊළඟට කොලින්ස් කෝබිල් ග්‍රැමර් කියන පොතත් ඉතා අගනා පොතක්. ඒකේ විනිං දේවල් වල නැති දේවල් ගොඩාක් තියෙනවා. ඔබට චූටි අකුරු වලින් තියෙන්නේ ලිස්ට් පටන් දීලා තියෙනවා. ඉතින් ඒකින්ද මේ ග්‍රැමර් කියන එක මේ අපි දැන් ඉස්කෝලේ හරි කොහේ හරි ග්‍රැමර් ඉගෙනගෙන පොඩි දෙයකට අපිට ග්‍රැමර් ටිකක් අපිට ලබා දෙනවා තමයි. ඒක හරි වැදගත්. ඒවා අපිට හරි හොඳයි. හැබැයි ඉතින් අපි කතා කරන ඉංග්‍රීසි භාෂාවේ මිනිස්සු කතා කරන ඒවායේ එයින් පිට අපි ඉගෙන ගන්න දේවල් පිට අනන්ත අපරිමිත දේවල් තියෙනවා. ඒ ටික පාවිච්චි වෙනවා කතා කරන්න. ඒක හරි. ඉතින් ඒකින්ද ඔබ ග්‍රැමර් ඉගෙන ගන්න එක හරි හොඳයි. නමුත් වැඩේ නම් කරන්න බෑ. කතා කරන එක නම් කරන්න බෑ. ග්‍රැමර් විතරක් පුළුවන් වුණාට පස්සේ කතා කරන්න පුළුවන් වේවි කියලා ඔබ හිතන් ඉන්නවා නම් ඔබට ලොකු ගැටලුවක්. ඒ කියන්නේ ග්‍රැමර් දන්නවා කියන කතා කරන්න පුළුවන් කියන එක නෙමෙයි. ග්‍රැමර් දන්නවා කියන භාෂාව පිළිබඳව දැනගන්නවා කියන එක. ඒක හරියට නිකන් ග්‍රැමර් කියන එක නිකන් මැප් එකක් වගේ. ඒ කියන්නේ හැමදේම තියෙනවා. දැන් අපි Google map එක බලපුවම හැමදේම තියෙනවා. හැබැයි භාෂාව කියන්නේ ජර්නි එක වගේ. ඇත්ත ලොකැලිටි එක වගේ. ඇත්ත තැන වගේ. ගාල්ලේ ටවුන් එකට ගිහින් බැස්සා මේක ඇත්ත තැන. හැබැයි සිටියෙමෙත් ඒක ඔක්කොම තියෙනවා විස්තර කරලා. ඉතින් ඒ විස්තරේ තමයි ග්‍රැමර් කියලා කියන්නේ. ඇත්ත එක තමයි භාෂාව කියලා කියන්නේ. ඉතින් ඒකෙන්ද ඇත්ත එක ලබා ගන්න ඔබ ඇත්ත එකට එක්ස්පෝස් වෙන්න ඕනි. එහෙනම් අපි නවතිනවා.